ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් යාළුවනේ මං අද ඔයාලව මුණ ගැහෙන්න ආවේ මල් ಜಾති ගොඩක් එක්ක. ඉතින් අපි බලමු දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මේ තියෙන්නේ කනේරු මල්. මේක ලා කහ පාටට පොකුරට හැදෙන්නේ. මේ ගහෙන් දැන් මල් එන්න පටන් අරන් තියෙන්නේ. පොකුරට මල් හැදෙනකොට හරිම ලස්සනයි. මට මේකේ රතු පාට මලක් තියෙනවා. රතු පාට මල නම් පොකුරට නෙවෙයි ඒක තනි පෙත්තට හැදෙන්නේ. ඉතින් මල් ගස් දිහා බලලත් අපිට සතුටු වෙන්න පුළුවන් නේ. හිත නිවා ගන්න පුළුවන් නේ. ඉතින් යාළුවනේ මේ පැල දෙකත් මං ගෙනාවේ පැල තවානකින්. මේකේ මල් හැදිලා තියෙන දැක්ක නිසා මට ආස හිතුණා ගෙදර ගේන්න. මං ඉතින් ගෙදර ගෙනල්ලා මේ වගේ මල් පෝච්චියේ ගස් දෙක මේකට හිටව ගත්තා. මේ තියෙන්නේ බේබි වින්ක පැල. ඒයින් දෙකකුත් මං අරගෙන ආවා. ඉතින් ඒ දෙකත් මං ඉඳව ගත්තා. මං හරි ආසයි චූටි මල් හැදෙන ගස් වලට. මොකද මේ චූටි මල් ගහ පුරාම හැදුනට පස්සේ හරිම ලස්සනයි නේ පඳුර වගේ. ඉතින් මගේ මේ පැන්තාස් එකතුවට තව පාටක් එකතු වුණා. මේ ලාමලා රෝස පාටක්. ඉතින් මට ඒකත් දැක්කම නොගෙන ඉන්න බැරි කමට මම ඒකත් අරගෙන ආවා. ඉතින් මට පැන්තාස් වල ලස්සන එකතුවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අර මනි ප්ලාන්ට් කියන්නේ මට ඉතින් එකෙන් වර්ග 3ක්ම තියෙනවා. ඉතින් මේ අතු කැබලි කීපයක් මේ විදිහට මම හැංගින් පොට් වලට දාගත්තා. මම ඉතින් මේ වීඩියෝ රෙකෝඩ් කරගන්නෙත් වීඩියෝ වලට වොයිස් දෙන්නෙත් ෆෝන් එකෙන්. ඉතින් මට මේ දේවල් ගැන ලොකුවට දැනුමක් නැහැ. ඒ වුණාට ඉතින් මම පුළුවන් විදිහට මේ හැමදේම කරගන්නවා. මේ තියෙන්නේ මේ ගොඩක්ම පරණ කොට කෑල්ලක්. මේක දිරන්නෙත් නැහැ. මං ඉතින් ඒකෙන් වැඩක් ගත්තා. මේවට කියන්නේ ඩුබයි රෝසද ජපන් රෝසද මට මේ හරියටම දන්න කවුරු හරි ඉන්නව නම් මට කමෙන්ට් එකක් දාන්න. මෙතන තියෙන්නේ රතු පාටයි දම් පාටයි පැල දෙකක්. මං ඉතින් ඒ දෙකත් ඉඳගත්තා. මේ ඊට පස්සේ ඉඳ දවසේ මට අලුත් වැඩක් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් ලස්සනයිද කියලා බලන්නකෝ. අපේ දෙවනියා මගේ ඇඳුම එල්ලිලා මේකේ ඉන්න සත්තු ඉල්ලනවා. ඉතින් ඒ අය නිසා මට මේක හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. හරිම කලබලෙන් තමයි මේකේ වීඩියෝ ටික ගත්තේ මම. එහෙනම් යාළුවනේ මං අද ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.